දැනුමින් සන්නද්ධ ළමා පරපුරක් බිහි කර ගැනීම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. පුස්තකාල වැඩි දියුණු කිරීම ඒ ඔස්සේ කළ යුතු අත්‍යවශ්‍ය කාරණයක්. මේ පුස්තකාල වැඩි දියුණු කිරීම කෙරෙහි ඔබගේ සැලකිල්ල යොමු ඉන්නේ කොයි ආකාරයකද? ඇත්තටම අපේ දැස්වැදෑරුම් වැඩපිළිවෙලේ එක අංගයක් තමයි පුස්තකාල ජාලයක් ස්ථාපනය කිරීම හෝමගම ප්‍රාදේශ සභාව සතුව දැනට හෝමගම ප්‍රාදේශ සභාව මගින් පාලනය වෙන පුස්තකාල 5ක් තියෙනවා. 6 වෙනි ලෙස තමයි අපි 2009 වර්ෂයේදී මගේ යෝජනාවක් අනුව පුස්තකාල සේවා මණ්ඩලයේ නිර්දේශිත සැලසුමකට අනුව ගොඩනැගිල්ලක් ඉදි කරා. නමුත් අවාසනාවකට අද වෙනකන් එය ජනතා ඉදිරියට පවර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ කිසිදු පාලක පක්ෂයකට. ඉතින් අපේ ඇත්තටම ප්‍රමුඛ කාර්යයක් වෙන්නේ පිටිවන ඒ පුස්තකාල සේවා මණ්ඩල නිර්දේශිත සැලසුමට අනුව නිර්මාණය කරපු පුස්තකාල ගොඩනැගිල්ල අන්තර්ජාල පහසුකම් සහිත තමත් නවීන පහසුකම් සහිත පුස්තකාලයක් බවට ප්‍රතිනිර්මාණය කරන්නත් ඒ වගේම දැනට පවත්වාගෙන යන පුස්තකාල පහේ කටයුතු වැඩි දියුණු කරන්නත් අපි අයවැයෙන් තාම සුවිශේෂී මුදලක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපි අපේක්ෂා කරනවා හෝමගම ආසනයේ දූ දරුවන්ගේ කියවීමේ රුචිය වැඩි කරන්න පුළුවන් හැකියාවක් අපිට ලැබේ කියලා විශේෂයෙන්ම පාඨක සමාජ ඇති කරලා පාඨක සමාජ වලට සමාජිකයන් දිරිගන්වල අපි පුස්තකාල ජාලයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා හෝමාගම ප්‍රාදේශීය සභාවේ පාලන කාලය තුල.